විසිවන සියවසේ මුල් කාලය වන විට කොග්ගල ගම් කීපයකින් සෙදුම්ලත් ජනාවාස නිවසකිය නම් සියවසේ වැදගත් තැන් අතර පන්සල, ගුරු ගෙදර, වෙද ගෙදර, ඔපිසර ගෙදර, ආරච්චි ගෙදර ආදිය විය. 1942 දෙවැනි ලෝක යුද්ධ කාලයේදී බ්‍රිතාන්‍ය අණ පරිදි මෙකල වැසියන් පැය 24ක් ඇතුළත ඉවත් කිරීමෙන් අනතුරුව ගෙවල් සියල්ල බින්දමා අහස් යාන අතොටක් හා හමුදා කඳවුරක් පිහිටුවීම කටයුතු කරන ලදී. මාටින් වික්‍රමසිංහ මහතා උපන් මෙම ඔපිසර ගෙදර මාර්ග ඇතැම් ගුවන් හමුදා සිදාගැනීමේ අහම්බෙන් වූ එම සිදුවීමෙන් ජාතික වාසනාවක අත්හැඟි. මෙම නිවස ඉඩම් මාටින් වික්‍රමසිංහ මහතා බැහැම පසුව ජාතික උරුමයක් වශයෙන් පවත්වනු ලබන්නේ මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් එකල කින්තලිය නමින් හැඳින් වූ භූමි භාගයේ පිහිටි වසර 200ක් පමණ පැරණි මෙම නිවස මාටින් වික්‍රමසිංහ පියා විසින් ඉදිකරන ලද බව බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඉවත්ව ගියද රජයේ සතු දිගු කලක් සිටි මෙම නිවස මහත් පරිශ්‍රමයෙන් පසු 1962 වසරේදී එවකට පැවති රජයේ අනුග්‍රහයෙන් ඇතිව පවරා ගන්නා ලදී. මංගල සිළුමිණ කතෘ මාටින් වික්‍රමසිංහ මාටින් වික්‍රමසිංහ හේමා වික්‍රමසිංහ මැතිණිය තරුණ වියේදී නැගෙනහිර යුද්ධනම් කාල් එරික් මුලදී දුටු අයුරු. මාටින් වික්‍රමසිංහ උපන් කාමරය. මා උපන් දිනයේ අඩවන් වන ලද දොර ඇති කාමරය ය. උපන්දා සිට